ඔයාලට. ඉතින් ඔන්න එන්නද මාත් එක්ක ට්‍රිප් එකක් යන්න. ට්‍රිප් එකක් කිව්වට අද අපි යන්නේ යාළුවෙක්ගේ ගෙදර තමා. කෑගල්ල නුවර පැත්තට වමත් දන් හිතාගෙන තමයි අපි යන්නේ අද. හා පුරා කියලා පාරට බැස්ස විතරයි. බලන්න ළමයි අහසේ පාට. කමන්නෑ අහස කළුණාට අපි සැලෙන්නේ නෑ ළමයි. එන්නකෝ මාත් එක්ක යාළුවෙක් ගෙදර යන්න. මට ඉස්සෙල්ලම් පේන්නේ මෙන්න මේ යාළුවා තමයි. මේ ඉන්නේ යාළුවගේ බ්‍රවුනි බබා. මට ඔයාලට කියන්න මතකුණානේ. අද අපි ආවේ චානුගේ ගෙදර. ඉන්නකෝ මං ඔයාලට යාව පෙන්නන්නම්. ඊට පස්සේ චානු අපේ වෙක්කගෙන ගියා ඔයක් බලන්න කියලා. ඒත් මට නම් ඔයක් වගේ පෙනුන්නේ නෑ ළමයි. වතුර පිරුණු මොඩවලක් වගේ දැක්කේ. ඔයාලටත් එහෙමද? නෑ විහිළුවට කිව්වේ. ඒක හරියම ලස්සනයි වතුර පිරුණම. චානු ඇන්ටිගේ සංග්‍රහයත් භුක්ති විඳලා අපි රෑ ගියා ඩිනර් එකට. කලින් කිව්වනේ චානුව පෙන්නන්නම් කියලා. මේ ඉන්නේ අපේ චානු. මේ ඉන්නේ පැංචා. මේ අම්මාගේ මට ලබ ගන්න ආවේ නෑ. ඔයා මට එන්න කියනවාද? කියව ඇති එන්න ළමයි කන්න දැන්. ඔය ඉන්නේ අපේ පිස්සු ඩයෝ ටික. මේ ඉන්නේ අෆ්‍රා. ඔය ඉතින් ඒ ඇස්සේ කරවලේ ෆොටෝ ගන්නත් කතා කරනවා. එන්නකො ඉතින් ෆොටෝ එකක් ගන්න. ඒ ඇස්සේ ඉතින් ලස්සන අයියලා දෙන්නෙකුත් ෆොටෝ ගන්නවා. ඒ දවසත් එසේම නිමා වුණා ළමයි. ඊට පස්සේ අපේ පැංචගේ අක්කගේ ගෙදර එන්න කියලා අපි ඉතින් ගියා. කිඹුලන් යදනා. මේ වැඩ කරන්නේ නැති ළමයි මේ ඇවිල්ලා වැඩ කරනවා. තැනකට ගියාම ලැජ්ජා පැත්තකින් තියලා කන්නවන ළමයි. ඔය ඉන්නේ අනිත් ඩෑල් දෙක. රතනින්ගේ චනුගේ නංගි. ඊට පස්සේ අපි ගියා අලි බලන්න කියලා. හැබැයි එදා අපිට අලි බලන්න නම් ඉන්නේ නැහැ. මම සෙල්ෆි එකක් දාන්න. ඔය ඉතින් අපේ පැංච ඉක්මට යන්න කියලා අපි වැක්කගෙන යන්න හදනවා. හැබැයි අපිට ඉතින් ඇතුළට යන්න උනේ නැහැ. අපි ඉතින් ඊට පස්සේ කඩවල ටික බලලා ආවා කට්ටියත් එක්ක. තා පොඩ්ඩක් මේක දැකලා heart attack එකකුත් හැදෙනවා. නෑ එයා ඇත්ත කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ අපි ගියේ සූ එකට. එන්නකෝ ඉතින් ඇතුළට යන්න. ඔය ඉතින් ඇතුළට ආපු ගමන් අපේ කට්ටියගෙන් අයිස්ක්‍රීම් ගන්නවා. නෑ ළමයි මාත් ගත්තා ඉතින්. ඔය ඉන්නේ අපේ තරුයි හිරුයි. තරුට කතා කරද්දී ඇහෙන්නේ නැහැ වගේ ඉන්න අවස්ථාව. ඔන්න ෆැන්චයි චානෝයි නම් අපි එන්නත් කලින් වෙලා ෆොටෝස් ගන්නවා. එතන මාළු ලස්සන ෆොටෝස් වලට. ඇසිදෙන් චානගේ වැඩ තමා ඔය මල් ගහලා ඔළුවේ ෆොටෝස් ගන්නවා. දවසම ඇවිදලා අපි අන්තිමට ගියේ මෙතෙන්ට. එහෙනම් ළමයි මම එතනට යනවා. ඉක්මනටම
ඉස්සමින් සතුටින් ඉන්න. බයි බයි.